හැමෝම කැරමල් පුඩින් හදන එකේ මම හැදුවා ඒකට චොකලට් දාලා. බලමු රස වේද කියලා. ඉතින් මම මේ හදන්න ගත්ත පොඩිමට බිත්තර දෙකයි ගත්තේ. ඔයගොල්ලන්ට ඕන නම් බිත්තර 5ක් විතර දාගන්න. කැමති ගානක් දාගන්න. ඊට පස්සේ බිත්තර දෙක බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා හිමීට. ඊට පස්සේ බ්ලෙන්ඩර් ජාරයකට ෆ්‍රෙෂ් මිල්ක් හරි. ඔයගොල්ලෝ ගා ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් මේ පිටි තියෙන කිරිපිටි දී කරලා අරගෙන දාගන්න පුළුවන්. ඉතින් කොහොමත් එකයි කොහොමත් කිරිනේ. ඊට පස්සේ මම ඒකට යෝගට් එක දාගන්න යෝගට් මම දෙකක් දාගත්තා. බලට ඕන නම් 3ක් විතර දාගනි. බිත්තර 5ක් විතර ගත්තොත් යෝගට් 5ක් විතර දාගනි. හරියටම ගණන් කියන්න දන්නේ මම හිතලා ඌව දාගත්තේ. ඊට පස්සේ මම මේකට චොකලට්. බලා කැමති චොකලට් එකක් දාගනි. චොකලට් ටිකක් දාගෙන කැමති චොකලට් එකක් ගන්න. චොකලට් එකක් දාගෙන ඒකට දාගන්නවා චොකලට් ටික කල්ලා දාගෙන චොකලට් බාර් එක පිටින් මම බා ගන්න නැත පොඩ්ඩක් කල්ලා දාගන්න. ඊට පස්සේ ඒකට දාගන්නවා වැනිලා. වැනිලා චුට්ටක් දාන්න. උඹලා වැනෙන්නේ නැතුව වැනිලා දාගනින්. ඊට පස්සේ වැනිලා දාගෙන ඒකට රුණු චූට්ටක් දාගන්න. ඔයගලන්ට කැමති විදිහට මම සීනි දාගත්තේ නෑ. චොකලට් එකේ සීනි තියෙන හන්දා මේ ඔයගලන්ට ඒ තියෙන පෙනස මදි නම් ඒකට සීනි දාගන්න. ඊට පස්සේ මම මේ අර ඔක කැරමල් සිරප් එකක් දාලා ඉවරලා දැන් මේ මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වෙලා මේ ඔයගොල්ලෝ එහෙම දාගන්න හරිද? ඊට පස්සේ ඔය කප් එකට දාලා මේ ස්ටීම් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්නෝම ආවා. අවුලක් නෑ රහයි සුන්ද චොකලට් රහට තියෙනවා. ඔයගොල්ලෝ හදලා බලන්න. රසයි. ඒකේ ඉන්න තනියම චොකලට් රහයි මේ යෝගට් රසක් තමයි එන්නේ. ඉතින් හදලා බලන්න ඔයගොල්ලොත්. රහයි. මේක ඉතුරුට අඳුර රටාව. හදලා බලන්න.